ඔයා Windows user කෙනෙක්ද? Windows user කෙනෙක් නම් ඔයාගේ hard drive එකේ එහෙමත් නැත්නම් SSD එකේ ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් අපි යම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්න කියලා. හරි ඔයා මුලින්ම ඔයාගේ Windows PC එක ඕපන් කරගත්තට පස්සේ search bar එකට යන්න. search bar එකට මෙන්න මේ විදිහට මෙතන ක්ලික් කරලා ඔයාගේ search bar එකට යන්න. search bar එකට ගිහිල්ලා මෙතන search කරන CMD කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CMD කියලා search කරාට පස්සේ මේ විදිහට command prompt එක එනවා. අන්න එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන type කරගන්න check disk කියලා. ඊට පස්සේ ඔයා මෙතන මේ විදිහට type කරගත්තාට පස්සේ enter click කරන්න. check disk කියලා type කරගත්තාට පස්සේ enter click කරන්න. ඊට පස්සේ enter click කරාම මේක run වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේක run වෙනවා. ඉතින් ඔයාගේ disk එකේ තියෙන ප්‍රශ්න මේ විදිහට check කරගන්න පුළුවන්. hard drive එකේ වගේම ඔයාගේ තියෙන SSD එකක් නම් ඒ වගේ දේවල් වල තියෙන ප්‍රශ්න මෙතනින් ඔයාලට check කරගන්න පුළුවන් මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඉතින් ඒක check කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් ඔයාලට ඒක fix කරගන්න. ඉතින් මේ මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක fix කරගන්න. ඉතින් මේ check up එක මාසයකට සැරයක්වත් කරගන්න අඩුම තරමේ ඔයාගේ PC එකට ආදරයක් තියෙනවා නම්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මාව follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්න කෙනෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක දුන්නට පස්සේ මේ විදිහට ස්කෑන් වෙනවා. ඉතින් මගේ දැන් PC එකේ disk එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මාසයකට සැරයක් වගේ මේක check කරගන්න. ඉතින් මේ විදිහට check කරගත්තට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ඉස්සරහට PC එකේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ස්කෑන් වෙලා ඉවර වුණා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.